හසරැලි කෝල මුව මතින් පිපුනා කිංකිණි නාදදී නිල්වන්නෙත් විලේ කැල්ම කියාතරේ මුවරදරේ නුරොන් පිරී උතුරා සුවතට හාදුදී පුබුදයි ජීවිතේ Hello, welcome back to my YouTube channel. Ada අපි ඉන්නේ මම annual trip එක යනවා අපේ company එකේ. ඒක මම හිතනවා අද වීඩියෝ එකක් ඔයාලට අරගෙන ඉන්න ඕනි කියලා. ගොඩ කාලෙක මම හිතන්නේ මම මේ අවුරුද්දට දාන තුන්වෙනි වීඩියෝ එක දෙනවා. අද හස්බී යන්නේ නැහැ මම විතරයි යන්නේ. ඉතින් අපි ගිහින් බලමු කොරියන් අයත් එක්ක කොහොමද අද දවසේ ගෙවෙන්නේ කියලා. මම යන්නේ කොහෙද කියලා කිව්වේ නැහැ. අපි අද යන්නේ මම දන්නේ නැහැ යන්න තැන. ගිහලා බලමු. දැන් ඉතින් අපි යන්න හදන්නේ. මං ඉන්නේ චුංචුවල හින්දා අපි යන්නේ අද කන්වන්දෝ වලට. මං ඉතින් නැග්ගවල ඉඳන් කරේ කණ එක. එනට මගේ යාළුවා කරේ දොයන එක. ඉතින් පැය දෙකක විතර ගමනකට පස්සේ අපි ආවා අපේ ඩෙස්ටිනේෂන් එකට. මෙන්න මේකට තමයි අපි මුලින්ම යන්නේ. මේක ළමයි ටෙම්පල් එක. හරිද? ඉතින් මේ පන්සල අනිත් පන්සල් වලත් බලනකොට ටිකක් විශේෂයි. ඒ මොකද කියනවා නම් මේ වලට පේන මේ බිල්ඩින්ස් ඔක්කොම හදලා තියෙන්නේ ගල් වලින්. ඒ කියන්නේ ඉස්සර මේකේ ගල් ලෙනක් වගේ තමයි තිබිලා තියෙන්නේ. ඒක ගොඩනැගිලි වලට පරිවර්තන කරලා තමයි මේ පන්සල ගොඩනගලා තියෙන්නේ. ඒ වගේම තමයි ළමයි මේක ඇතුලේ මේකනේ මේ හැපැත්ත තිබුණ බිල්ඩින් එක ඇතුලේ අපේ බුදුරජාණන් වහන්සේගේ මොනවා හරි ධාතුන් වහන්සේලා වගේ වැඩම කරලා තියෙනවා. එතන වීඩියෝස් නම් ගන්න බැරි වුණා. මොකද තහනම් ඒත් අපිට එතන ඇතුලට ගිහිල්ලා බලන්න පුළුවන්. මෙතන view එක ගන්න ළමයි කියලා වැඩක් නෑ මාරම ලස්සනයි. ඉතින් යන්නේ හොල් බලන්න. ඉතින් දැන් අපි යන්නේ මෙතනට ගොඩක් අය එන්න හේතුව. ඒ කියන්නේ ගොඩක් සංචාරකයෝ මෙතනට ඇයි එන්නේ කියන එක මම ඔයාලට පෙන්නන්න. මෙතන මෙයාලා හදලා තියෙනවා ළමයි මුහුදේ මාළුට කැම දෙන තැනක් විදිහට. කියන්නේ මුහුදේ ඉන්න මාළුවෝ ඇවිල්ලා එතනට පුරුදු වෙලා ඉන්නවා මෙයාලා දෙන කැම කන්න. මෙන්න මේ ඒරියා එක තමයි ඒක. ඉතින් මාළු 10 ගාණක් ඉන්නවා මෙතන. ඉතින් යාළුව හිර කරලවත් එයාලට කොටු යන්න බැරුව කොටු කළවත් එහෙම මුකුත් නෙවෙයි. එයාලම ඇවිල්ලා කාලා ආපහු මුහුදට යනවලු. ඉතින් අපි උඩින් එනකොට එතනින් අපිට කැම ගන්න පුළුවන්. ඒව අරගෙන මෙහෙම දාන්න තමයි තියෙන්නේ. එතකොට යාළුවා ෆොර ගන්නවා. අර නිකන් කතරගම වයිබ් එක තමයි මෙතන තියෙන්නේ. දුර හසේ තාරකා ඒ දෝනුඹව තනි කරලා දුර හසේ තාරකා ඒ දෝනුඹව තනි කරලා මල්වැල් කොතා ඔබේ දෙවුරේ හොවා රැක ගන්නම් මගේ ප්‍රාණයෙන්. ඉතින් ඊට පස්සේ මේ පන්සලේ තියෙන අනිත් සයිඩ් එකට අපි ආවා. එතන මෙන්න මේ විදිහට ගන්ටාරයක් තියෙනවා. ඒක තුන් පාරක් ගහලා අපේ ප්‍රාර්ථනාවක් කරන්න පුළුවන්. ඉතින් එතකොට ඉෂ්ට වෙනවා. ඉතින් මේ තියෙන්නේ මෙතන අනිත් පැත්ත. මේවත් ඔක්කොම නිර්මාණය කරලා තියෙන්නේ ස්වභාවික ගල් වලින්. ඉතින් මෙතන අපි ලංකාවත් එක්ක බලනකොට තියෙන පිළිම ටිකක් වෙනස්. මෙහි හැටි ඉතින් මේ සාමාන්‍ය චුට්ටක් වෙනස් බුදුරජාණන් වහන්සේගේ පිළිම වුණ. මෙතන තියෙන තවත් විශේෂත්වය තමයි මෙතන පොඩි දොරටුවක් වගේ එකක් තියෙනවා. ඒකෙන් ඇතුළට ගියාම අපිට වයස යන්නේ කියලා තමයි එතන ගහලා තියෙන්නේ. ඒක තමයි මෙතන ගහලා තියෙන්නේ. හින්දා ඉතින් ගොඩක් අය මෙතනින් ඇතුළට යනවා වයස යන එක අඩු කරගන්න. ඒ දෝනුඹව තනි කරලා දුර හසේ තාරකා ඒ දෝනුඹව තනි කරලා මල්වැල්. මෙන්න මෙතන තමයි මම අර කලින්
කිව්වා ධාතුන් වහන්සේලා තැන්පත් කරලා තියෙන. ඉතින් මේක ඇතුළට ගියාම ඇතුළ ඔක්කොම නිර්මාණය කරලා තියෙන ස්වභාවික ගලකින් අපිට ඇවිදනකොට තේරෙනවා. ඉතින් මෙතන ඇතුළේ වීඩියෝස් කරන්න නම් බෑ. එහෙනම් මම වීඩියෝස් නම් ගත්තේ නැහැ. ඒනට අපිට ගිහලා ඇතුළට ගිහින් බලන්න පුළුවන්. දැන් අපි යන්නේ ලන්ච් එක ගන්න. දැන් ඉතින් අපි යන්නේ ලන්ච් එක ගන්න. ඉතින් මේක බීච් ඒරියා එකක් හින්දා මෙහි තියෙන මාකට්ස් ඔක්කොම සී ෆුඩ්ස් තමයි තියෙන්නේ. ඊට පස්සේ මෙන්න මෙතන තමයි අපි ආපු රෙස්ටෝරන්ට් එක තියෙන්නේ. ඊට පස්සේ අපි මම හිතන්නේ අපි සජන්නේ බුකින් එකක් ඔල්රෙඩි දාලා තිබුණේ. ඉතින් මුලින්ම අපේ කෑම අපි ආවට පස්සේ සර්ව් කරා පොඩි අර වෙයිටින් ඉන්නකොට කම්මැලි හින්දා චෝටි චුක් එකක් වගේ එකක්. ඒකයි මියකොක් එකකුයි. ඊට පස්සේ ඉතින් පොඩ්ඩක් වෙලා ඉන්නවනේ මොකද අපි ක්‍රැබ්ස් තමයි ඕඩර් කරේ. ඒක ටිකක් මෙයා වෙන්න වෙලා යනවා. ඉතින් ඊට පස්සේ එයිමෝ අපේ සයිඩ් ඩිෂස් ටික රිසීව් කරන්න පටන් ගත්තා. ඒකෙත් ඔක්කොම වගේ තිබ්බේ සී ෆුඩ්ස් වලින් හදපු මෙනු එකක්. ඉතින් මුලින්ම ආවේ මෙන්න මේ හේ සිංසොන් හේ කියලා තමයි කියන්නේ. අමුවෙන් තමයි කන්න දෙන්නේ ඔක්කොම. චොපප් සිංසොන් චොපප් කියලා තමයි කොරියන් වලින් කියන්නේ. ඔක්කොම සී ෆුඩ්ස් හින්දා පොඩ සරයි ඇතුලේ වසාපි දාලා තියෙන හින්දා. ඉතින් එතන ඉන්න මේ ආන්ටි ඇවිල්ලා අපිට ඔක්කොම පැහැදිලි කරලා දුන්න මොනවද තියෙන්නේ කියලා. මොකද එකම විදිහට තමයි ආවේ. ඒ හින්දා මොනවද නම් කියලා දන්නේ නැහැ. නම් දැනගන්නත් ඉතින් කොහොම දැනගත්තත් මොනවද කියන්නේ මම දන්නේ නැහැ. මොකද මම ඉන්න හරියේ මෙහෙවා ටිකක් අඩුයි. බීච් සයිඩ් එකක් නෙවෙයි හින්දා. ඒ හින්දා ඉතින් අපි අවුරුද්දකට එකපාරක් අනිවාර්යෙන් එනවා කම්පැනි එකේ කට්ටියත් එක්ක මේ විදිහට සී ෆුඩ්ස් කාලා යන්නේ. ඉතින් සමයකේ තමයි එන්නේ. දැන් තියෙන්නේ ළමයි කෑමක් තමයි. මං ඉස්සර නම් මේවට එච්චර ආසව කරේ නැහැ. උනට දැන් නම් ඉතින් කන්න පුළුවන්. පුරුදු වෙලා ඒකට. මේක මට නම් කිව්ව මට දැන් මතක නෑ ඇත්තටම. මම මේ වොයිස් එක දාන්නේ මේක කාලා ආවලා ඇවිල්ලා සති දෙකකට විතර පස්සේ තමයි වීඩියෝ එඩිට් කරන්න පටන් ගත්තේ ළමයි. මෙතන මේක නම් ගොළු බෙල්ල වගේ දැක්කේ. හරිද ස්නේල්ස්. කාලා තියෙනවද ඔයාලා කලින්? මට මම try කරලා බැලුවා. ඒකේම ලොකු අවුලකුත් නැහැ. හරිද? මම පඬිතේ වගේ කන්න හැදුවට ළමයි ඒකේ පොඩි ට්‍රික් එකක් තියෙනවා. ඒක ගලවන විදිය. එනකොට මට ඒක තේරෙන්නේ නැහැ. ඊපස්සේ ඉතින් ඒක අතහැරලා දැම්මා. ඒකේ ටේස්ට් එක ගැන කියනවා නම් ඒක එච්චර කියන්න තරම් දෙයක් නෑ ළමයි. රහකුත් නෑ රහක් නැත්තේවත් නෑ. ඊට පස්සේ මෙනු එක තමයි මේ ආවේ කිං ක්‍රැබ්ස්. මං හිතන්නේ මේකේ සෙට් දෙකකට ආවේ ඕටර් එකකට. එයා කියලා දුන්න මුලින්ම ඇවිල්ලා ඒක ගලව ගන්න විදිය. ඒ ඔක්කොම ඒ ගලවන ට්‍රික් එකක් තියෙනවා. ඒ විදියට ගලවුවාම තමයි ඇතුලේ තියෙන ටික එළියට ගන්න පුළුවන් වෙන්නේ. Eso palina. Itu palina ya. Cekik ada Yang produk ඊට පස්සේ මෙතන වැඩ කරන තව කෙනෙක් ඇවිල්ලා වායි මඩ වෙනම කියලා දුන්නා. එයා නම් කොරියන් එක්කෙනෙක් නෙවෙයි. අහලා බලපුවම තායිලන්ඩ් කියලා තමයි කිව්වේ. දැන් තියෙන්නේ දබලාගෙන හිටිය පිටියටම කරන්න. ඔය කරේ ළමයි දැක්කද? අනේ 이거 나왔는데? 이거 여기 안에 있어. 그냥 빼먹어. 이거 집게로. 이거를 빼먹는 거 가면 චුට්ටක් සැර වුණාට කැම ටික රසම රසයි. ඉතින් මට නම් ටික වෙලාවක් ගියා ඒක කන ට්‍රික් එක හරියටම හදාගන්න. ඊට පස්සේ ඉතින් මෙන්න මේ විදිහට තුනක් විතරනේ මම ඔක්කොම ටික කෑවා. අපි සමනින් වැඩි කෑවේ නැහැ. ඊට පස්සේ අන්තිමට ආවේ රාමියන්. රාමියන් එකට වඩා මට හිත ගියේ මේ කේබුකුම් පප් එකට. ඒක මාරම රසයි. ඒනට ඒක ගොඩක් නැහැ චුට්ටයි තියෙන්නේ. රාමියන් නම් කෑවේ නැහැ මම. මොකද බඩ පිරෙලාම නමයි. මම තමයි ගොඩක්ම කෑවේ මං හිතන්නේ. ඉතින් ඊට පස්සේ අහම්බෙන් වගේ තමයි මම මෙන්න මේක දැක්කේ. ඔයාලා හොඳට හොටුදොයි නේද මෙතන? මම දන්නේ නැහැ මම ප්ලෑන් කරලා ගිහපු ගමනක් නෙවෙයි. ඉස්සරහා තියෙන ඉතින් ගොබ්ලින් ෂූටින් ඒරියා එක. ඉතින් එතන දැක්ක ගමන් අපි තුන්දෙනාට උන් හිටියන් ඇත්තටම අමතක වුණා. මොකද අපි තුන්දෙනාටම තියෙන එකම පිස්සුවක්. කෙරාම කිව්වත් ඉතින් ආයේ මොකුත් ඕනේ නැහැ. දවස මොනවද බලන්න බලවා. හයි. ඔයාලට ගොබ්ලින් ඩ්‍රාමා එක මතකයිද? අන්න ඒ ඩ්‍රාමා එකේ
ගර්ල් අර මල්පගුරු දෙන්න සීන් එක රෙකෝඩ් කරලා දෙන්න මෙන්න මෙතන. යනවා දැන් එතනට. ඇත්තටම අහම්බෙන් වගේ තමයි දැක්කේ මේ තැන. ඉතින් මට මාර හැපි. මම කවදා හරි එන්න බලන් හිටපු තැනක්. ඩ්‍රීම් ප්ලේස් එකක් ඇත්තම කිව්වොත්. ඉතින් ගිය වෙලේ නම් අපි අපේ ෂූට් එක පටන් ගත්තා. අසරැලි කෝල මුව මතින් පිපුණා කිංකිණි නාදදී නිල්වන්නත් විලේ. ඉතින් ඊට පස්සේ අපි යන්නේ සීෆුඩ් මාර්ට් එක ඇතුළට. මාර්ට් එක කියන්නේ මාර්ට් එකක් නෙවෙයි. ඒක නිකන් අපි ලංකාවේ අර පොළවල් තියෙන ඒ වගේ තමයි. ඒකේ තියෙන ඇතුළේ ඔක්කොම තියෙන ඉතින් ෆිෂ් සීෆුඩ්ස්. සීෆුඩ්ස් කිව්වට මෙතන ගොඩාරියක් මාළු වර්ග නැහැ. යාලට ආවේනික මාළු වර්ග කීපයක් තමයි තියෙන්නේ. ඉතින් මෙන්න මේක තමයි මේ ඒරියා එකේ ෆේමස් ෆුඩ් එක. ඉතින් මෙතන තියෙන හැම ෂොප් එකකම සිටියේ එකම වර්ගයේ සෙට් එකම තමයි. වෙනස් වර්ග නැහැ. ඉතින් මේක කකුලයක් සාමාන්‍ය ඔච්චර නිතර වෙනවා. ඒ කියන්නේ ලංකාවේ සල්ලි වෙනේ රුපියල් 10000කට කිට්ටු වෙනවා. පාපනේ පිටින් ඉන්නේ. සුකයි දෙකම්. එනකොට මන් දැන් මේවා කාලා න්යාවේ. ඔයාලට පෙන්නන්න මං යාළුවා හුස්ම ගන්න විදිය. මේ පාරයිස්ත. ඉතින් මෙතනට ආවේ අපේ සමුනින්ට මාළු ගන්න ඕනේ කිව්වා. එයා මාළු වලට හරි ආසයි. ඒ හින්දා ඉතින් ඒක අරගන්නකම් අපි ඉතින් පොඩි විසිට් පාරක් දැම්මා මේ මාර්ට් එක ඇතුලේ. මම ඇත්තටම ෆස්ට් ටයිම් තමයි මේ විදිහට ෆිෂ් මාකට් එකකට ආවේ. ඇත්තටම මෙතන හිටියේ හැබැයි ගොඩක් කකුලුව. මෙන්න මේක තමයි අපේ සමුනින් ගත්තේ. ඒක නම් ටෝන වර්ගයක්. ඉතින් යාළුවා ඔක්කොම පණ පිටින් තමයි මෙතන හිටියේ. ඉතින් කොරියන් අය කැමති ගොඩක් පණ පිටින් ඉන්න අය කන්න. ඉතින් ඒ හින්දා මේ මාකට් එකේ ඉන්න මාළු වලින් 90%ක් වගේම පණ පිටින් තමයි ඉන්නේ. අපි දැන් යන්නේ. Julian 여기 바다 이름 뭐지? 무문지? 무문지 시장 안에. 누먼지? 아 누먼지. 올해 애들이. handsome 사람 너무 네! 네! 우리 시장으로 맞아요. අපි එක්කෙනෙක් පොලේ ඇතුලේ එක්කෙනෙක් අල්ලගෙන දැන් එයාගේ පස්සේ යනවා. මොකද එයාගේ ස්ටෝර් එකෙන් බඩු ගත්ත හින්දා එයාගේ බඩු දෙන තැන් වල shops වල දෙකයි යනවා මොනවද ගන්න. ඉතින් පස්සේ තමයි දැනගත්තේ අපි යන්නේ අපි අරගත්ත කලින් මාළුවව පුජන් කරන්න. එයාලගේ ස්ටෝර් එක තියෙන වෙනම හින්දා. ඒ හින්දා අපි එතනට යනවා. ඉතින් දැන් අපි යන්නේ අපි ගත්ත ක්‍රැබ්ස් ටික ස්ටීම් කරලාත් ගන්න. මොකද අපි ගෙදර ඇවිල්ලා කරොත් ඒකට ගොඩාරියක් වෙලාවක් යනවා. එයාලගේ වෙනම මැෂින්ස් තියෙනවා. ඒම කරලා එයාලා කපන විදියකුත් තියෙන විදිහට කපලා ඔක්කොම කරලා දෙනවා. ඉතින් මේ ඉතනට තමයි ඇවිල්ලා අපි දැන් වේටින් හිටිය ගොඩක් වෙලා විනාඩි 20ක් විතර ගියා. ඒක සෙට් වෙන්න මේ ඉතින් ඕඩර් කරපු එක එයාලා ගන්න කපලා කරලා ඔක්කොම දෙනවා. ඊට පස්සේ ඒකත් අරගෙන අපි යන්නේ බීච් එකට ළමයි. කැල්ම කියාතරේ මුවරදරේ නුරොන් පිරී උතුරා සුවතට හාදුදී පුබුදයි ජීවිතේ කැකුල කියාතරේ. ඉතින් දැන් මම යන්නේ මගේ ඩ්‍රීම් එකක් කියලා තිබ්බ සෑන්ඩ් ජාර් එකක් හදන්න. මොකද මට ආසාවක් තිබුණා මේ වගේ එකක් අරගෙන ආවිලා මගේ මේස උඩින් තියාගන්න. ඔබෙසේයා ගිනියම්මු අදට ඉවරයි මේක හබිට. එයාවේ නෑනේ. ඉතින් එයාට මේක ගිෆ්ට් එකක් විතර අරගෙන යනවා. ඉතින් අදට වීඩියෝ එක ඉවරයි. ගිහින් එන්නම් සමයා. තවත් වීඩියෝ එකක් අරගෙන ඉක්මනට එන්නම්. මෙදා